Hi guys, හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ ස්පීඩ් බෝයි YouTube channel එකත් එක්ක ඉන්න ඔයගොල්ලන් හැමෝටම. ඉතින් අද වීඩියෝ එකක් ගේන්න හේතුවා කට්ටිය ගොඩක් ප්‍රශ්න අහනවා, කමෙන්ට් දානවා, ඕගාලා මට පර්සනල් කතා කරනවා, පර්සනල් මැසේජ් දානවා. මේ ට්‍රාන්ස් එක සම්බන්ධව කොහොමද ප්‍රශ්න මේ ගොඩක් අය ගොඩක් ප්‍රශ්න ගේනවා. ඉතින් ඒවට උත්තර දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මොනාද බයික් එකක් ට්‍රාන්ස්ෆර් කරද්දී මම ඔයගොල්ලන්ගේ අහලා තියෙන කමෙන්ට් වලට උත්තර දෙන්න තමයි අද ආවේ. බයිසිකලයක් එහෙම නැත්නම් වාහනයක් ඔයාගේ වාහනේ වෙන කෙනෙක්ගේ නමට තියෙනවනම් ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න කොහොමද? ඒ දාලා තියෙන කමෙන්ට් වලට රිප්ලයි එකක් දෙන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. අපි යමු ඒ වීඩියෝ එකට. රයිට්, පළවෙනි කමෙන්ට් එක විදිහට මම තිලින කියලා කෙනෙක් දාපු කමෙන්ට් එකක් කියවන්නම්. එයා අහලා තිනවා අයියේ පොත හදාගන්න අයිතිකාරයම යන්න ඕනේද කියලා අහලා තිනවා. වෙන කෙනෙකුට ගිහිල්ලා ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න බැරිද කියලා. ඉතින් ඒකට උත්තරේ අපි හිතමු මම වෙන කාගෙන් හරි බයික් එකක් ගන්නවා. එහෙම නැත්නම් වෙන වාහනයක් ගන්නවා. ඒ කියන්නේ මගේ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ නම් මමම RMB එකට යන්න ඕනේ. එයා නැතුව ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි මොකද ඒගොල්ලන් දන්නේ නැහැ. එතකොට කාගේ නමටද මේක? ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රූෆ් එකක් නැහැ. අයිතිකාරයා එතනට යන්නේ නැතුව ඒක ට්‍රාන්ස්ෆර් එක කරන්න. ඒ කියන්නේ RMB එකට ප්‍රූෆ් එකක් නැහැ. දැන් මම යනවා නම් මගේ නමට හරව ගන්නවා නම් ඒගොල්ලන් දන්නවා මේ ID නම්බර් එකේ තියෙන කෙනාම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වංචාවක් කරන්න බෑ එතනදී. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලන් අයිතිකාරයාම අනිවාර්යයෙන්ම යන්න ඕනේ RMB එකට. ඔයාගේ නමට ඔයා බයිසිකලේ හදා ගන්නවා නම් ඔයාගේ නමට වාහනේ ට්‍රාන්ස්ෆර් කර ගන්නවා නම් ඔයාම යන්න ඕනේ. මේ බයික් එක හෝ වාහනේ අදාළ වාහනේ ට්‍රාන්ස්ෆර් කරගන්න ඔයාම යන්න ඕනේ. තව කමෙන්ට් එකක් දාලා තියෙනවා ශිරෝන් ලී කියලා. 5789 කියලා එයාගේ channel එකකින් දාලා තියෙන්නේ. පරණ ඕනගේ ID එක නැතුව ට්‍රාන්ස්ෆර් කරන්න බැරිද? මොනවද කරන්නේ මේකට? විස්තරයක් අහපු එක ප්‍රශ්නයකටවත් රිප්ලයි එකක් නැහැ කියලා එයා දාලා තිනවා. ඉතින් මුලින්ම කියන්නම් මගේ පර්සනල් නම්බර් එකක් දාලා තියෙනවා channel එකේ. සාමාන්‍යයෙන් YouTube channel කරන අයගේ නම්බර්ස් දාන්නේ නැහැ. ෆෝන් නම්බර් එකක් දාන්නේ නැහැ කවුරුත්. ගොඩක් අය දාන්නේ නැහැ. සමස්තයක් වශයෙන් කවුරුත් දාන්නේ නැහැ නම්බර් එකක්. ඉතින් ඔයගලන්ට උදව්වක් විදියට මගේ contact number එක දාලා තියෙනවා මගේ page වල. එතකොට මේ මගේ videos වල මගේ phone number එක දාලා තියෙනවා. ඉතින් transfer කරන්න පුළුවන්. හරි, transfer කරන්න පුළුවන් ID copy එක නැතුව ඒකට මගේ personal number එක තියෙනවා. personal number එකට WhatsApp message එකක් දාන්න. මම කරන විදිය කියලා දෙන්න. එහෙම නැත්නම් call එකක් ගන්න කරන විදිය කියලා දෙන්න. සහ මම පර්සනල් නම්බර එක දාලා තියෙන්නේ ඔයගලන්ට උදව්වක් කරන්න. ඉතින් මට සමහරක් වෙලාවට කට්ටිය මට ගොඩක් වාර ගන්නවා. සමහරක් වෙලාවට වීඩියෝ එක බලන්නෙත් නැතුව මට කෝල් ගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඕගොල්ලන් අර හිර වෙච්ච තැනක ඇරෙන්න හැම එකටම කෝල් ගන්න එපා. මොකද ඒක මමත් සමහරක් වෙලාවට බිසි වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මට ඔයගලන්ට පුළුවන් උදව්වක් කරන්න පුළුවන්. හැබැයි අර වීඩියෝ එකේ තියෙන දේවල් බලන්නේ නැතුව contact number එක දැක්ක ගමන් මට කතා කරලා අහන්න එපා අයියේ මේක transfer කරන්න මොනවද ඕනේ මේ identity card copy ඕනේද කොහොමද fill කරන්නේ අනේ ඒවා ආදරෙන් ඉල්ලනවා ඒවා කවුරුත් අහන්න එපා මොකද වීඩියෝ එකේ දාලා තියෙනවා කොහොමද කරන්න ඕන විදිය ඉතින් ඒ අවශ්‍යතාවයකදී විතරක් මට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න සම්පත් කුමාර කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිනවා මේ එන්ඩ් එක ළඟ බොරු ඉන්නවා කියලා එයා දාලා තින්නේ මේ RMB එක ගාව මේ දැන් ගේට් එක ගාව මේ ඉන්න මිනිස්සු ගැන. ඉතින් මෙහෙමයි ඔයගලන්ට RMB එක ඇතුළට ගියොත් ඕන දෙයක් ඒක ඇතුලේ ඉන්න නිලධාරීන්ට කතා කරලා ඕන දෙයක් කරගන්න පුළුවන්. මම කියන්නේ වංචාවකට නෙමෙයි. කියන්නේ ඕගලන්ට මොන හරි අවශ්‍යතාවයක් උදව්වක් ඕන වුණොත් එතන ඉන්න ඕනම නිලධාරියෙක් ඕනම විදිහකට උදව් කරනවා. ඉතින් ෆොටෝකෝපි එකක් ගහන්න එතකොට බෑන්ක් එකට සල්ලි දාන්න ඒක ඇතුලේ බෑන්ක් එකක් තියෙනවා ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ෆර් කරද්දි සල්ලි දාන්න වෙනවා. ඉතින් ඒ දේවල් වලදී ගේට් එකකින් ඇතුලට ගියාට පස්සේ ඕන දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. එළියේ ඉන්නවා කීප මිනිස්සු කොට්ටාසයක්. ඉතින් ඒගොල්ලත් සමහරක් වෙලාවට කියනවා
ඔයගොල්ලන් බස් එකෙන් ගිහලා බෑපු ගමන් මේ ඩොකියුමන්ට්ස් ඔයගොල්ලෝ ගාව තියෙනවද මේ ඩොකියුමන්ට්ස් තියෙනවද මේ ඩොකියුමන්ට්ස් තියෙනවද කියලා ඒගොල්ලන් අහනවා. ඒ ඇහුවාම ඔයා නැහැ කියලා කිව්වොත් ඒගොල්ලන් කියනවා අපි මේක හදලා දෙන්නම් මේක හදලා දෙන්නම් කියලා. ඒගොල්ලන් කියන්නේ ඔයාට ඒ දේවල් ෆිල් කරගෙන යන්න බැරි වුණොත් විතරක් ඒගොල්ලන්ගෙන් උදව්වක් ගන්න නැත්නම් ඔයා ෆිල් කරගෙන ඔක්කොම කරගෙන යනවා නම් ඒගොල්ලන් මොනා කිව්වත් ඒ පැත්තට හැරෙන්නේ නැතුව ඔයගලන් කෙලින්ම ඇතුළට යන්න පුළුවන් RMB එක ඇතුලෙන් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒක ඉන්නේ නිලධාරීන් හරිම හොඳයි. ඉතින් ඒකෙන් ඒගොල්ලන්ගේ සපෝට් එකක් ගන්න පිට ඉන්න අයගෙන් සපෝට් එකක් අරගෙන සමහරක් අය හොඳට සලකනවා. ඒ කියන්නේ ඔයගලන්ට ෆිල් කරලා නැත්නම් ෆිල් කරලා දෙනවා, ෆොටෝස් නැත්නම් ෆොටෝස් ගහලා දෙනවා. ඒ දේවල් තියෙනවා. ඉතින් අර හැමෝටම සමහරක් වෙලාවට ට්‍රාන්ස් එකක් දාන්න යනකොට හැමෝගෙම අතේ ඩොකියුමන්ට්ස් නැහැ. හරි එතකොට සමහරක් අය දන්නේ නැතුව උතනට යනවා. මොනවද කරන්නවත් කියලා දන්නේ නැතුව යනවා. ඉතින් ඒ වගේ අයට ඒ වගේ අය ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඒක ඒගොල්ලන්ගේ විශ්වාසන්ත ඒ වැඩේ කරලා දෙයි. හැබැයි ඕගොල්ලන් වීඩියෝ එකක් බලලා යනවා නම් ඕගොල්ලන් සම්පූර්ණ ඒ ඩොකියුමන්ට්ස් එක ෆිල් කරගෙන ඒ අදාළ ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක අරගෙන යන්න. ඒ වගේම තමයි නදීර බණ්ඩාර කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ආදායම් බලපත්‍රය ඕනේ වෙන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. ආදායම් බලපත්‍රය ඕනේ. ආදායම් බලපත්‍රය ඕනේ මාස 3ක් ඒක වැලියු තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අද ට්‍රාන්ස්ෆර් කරනවා නම් අපිට අද ඉඳලා තව මාස 3ක් ඉස්සරහට ආදායම් බලපත්‍රය තියෙන්න ඕනේ. නැත්නම් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. අනිවාර්යෙන් වැදගත් දේ ආදායම් බලපත්‍රයේ ඔරිජිනල් එක අරගෙන යන්න. ඒකේ කොපි එකක් අරන් යන්න. ඒ වගේම ඔයාගේ හිතනවා නම් දුන් සාතිකේ ඉන්ෂුරන්ස් එක ඒ දේවලුත් අරගෙන යන්න. අවශ්‍යතාවයක් වුණොත් හදිස්සියවත් ඒවා ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. ඒක නිසා ආදායම් බලපත්‍රය අනිවාර්යෙන්ම ඕනේ. හරි ඒක මාස 3ක් ඉස්සරහට තියෙන්නත් ඕනේ ඔයා ට්‍රාන්ස්ෆර් කරනවා නම්. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි මම මේ දල වශයෙන් ගන්නේ අපි 10 වෙනි මාසේ ඉන්නවා. එතකොට 11 වෙනි මාසේ ඉවර වෙනවා නම් ඒක ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. හරි එතකොට 10 වෙනි මාසේ ඉඳලා අපි හිතමුකෝ ලබන අවුරුද්දේ පළවෙනි මාසේ වෙනකන් තියෙනවා කියලා. එතකොට ඔයාට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ආදායම් බලපත්‍ර වැලියු වුණා. එතකොට ඔයා ට්‍රාන්ස්ෆර් කරනවා නම් අනිවාර්යෙන් මාස 3ක් ඉස්සරහට ඔයාගේ ආදායම් බලපත්‍රේ තියෙන්න ඕනේ. තරීන් කියලා කෙනෙක් මෙසේජ් කමෙන්ට් එකක් දාලා තියෙනවා. තරීන් 99 කියලා. එයා තියෙනවා කැපිටල් අකුරු වලින් ෆිල් කරන්න ඕනේද කියලා. හරි එතකොට කැපිටල් අකුරු වලින් ෆිල් කරන්න, සිම්පල් අකුරු වලින් ෆිල් කරන්න එපා. කැපිටල් වලින් විතරක් ෆිල් කරන්න ඉංග්‍රීසි වලින් පුරවනවා නම්. එතකොට අපි හිතමු නම පුරවන්න තියෙනවා. කොටු කීපයක් තියෙනවා. හරි ඒ කොටු කීපය ඇතුළත නම පුරව ගන්න ඉඩ මදි වුණොත් එතනම යට ස්පේස් එකක් තියෙනවා නම් ඒ කියන්නේ කොටු ටික නැති වුණාට කමක් නැහැ. එතනින් එහාට නම් මේ අනිත් අකුරු ටික පුරවගෙන යන්න පැහැදිලිව වෙනම පුරවගෙන යන්න. ඒ කියන්නේ සම්පූර්ණ නම පුරවනවා. පිරෙව්වාම ඉතුරු ටික ලියන්න ඉඩ මදි වෙනවා. ඉඩ මදි වුණාම කොටු ඉවරයි. ඒ කොටු වලින් පස්සේ සයිඩ් එකෙන් හරි එතනම යටින් හරි සුදු පාට තීරු හිස් තියලා තියෙනවා. ඒ තැන් වලින් එහෙ මෙහෙ අරිය මෙහෙ නැතුව ඒ නම අදාළ විදියට ඉතුරු ටික අකුරෙන් අකුර ෆිල් කරන්න පැහැදිලිව ෆිල් කරන්න. මේ මොකද ඒගොල්ලන් අනිවාර්යෙන්ම ඔය ෆිල් කරන අකුරු ටික ඒ කියන්නේ අපි වචන ටික හරියට ඒගොල්ලන් බලනවා. ඒක නිසා පැහැදිලිව අකුරු ලියන්න පුළුවන් කෙනෙක්ට අරගෙන ඒ අකුරු ටික ලියන්න. ඉංග්‍රීසි වලින් කරනවා නම් එහෙමයි, තමිල් වලින් කරනවා නම් එහෙමයි, සිංහලෙන් කරනවා නම් එහෙමයි. අකුරු ටික පැහැදිලිව ෆෝම් සෙට් එක ෆිල් කරගන්න. මදුසංක කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. එතකොට තව කෙනෙක් දාලා තියෙනවා චන්ද්‍රසිරි කියලා කෙනෙක් දාලා තියෙනවා අලුත් ට්‍රාන්ස්ෆෝම් සෙට් එකේ ෆොටෝ එකක් අලවන්න තැනක් නැහැ කියලා දාලා තියෙනවා. අලුත් ට්‍රාන්ස්ෆෝම් සෙට් එකේ 9 වෙනි පිටුවේ ෆොටෝ එක අලවන්න තියෙනවා. ඉතින් පරණ ෆෝම් සෙට් එකේ ෆොටෝ එකක් අලවන්න ඕනේ. අනිවාර්යෙන් අලුත් ෆෝම් සෙට් එකේ ෆොටෝ එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ ෆොටෝ එක සාතික කරන්න අවශ්‍ය නැහැ. දැන් සාතික කරන්න ඕනේ නැහැ. අපි પાස්පෝර්ට් එකට ගන්න සයිස් ෆොටෝ එකක් තිබ්බනම් අපිට හොඳටම ඇති. ඒක අඟල් එකමාරක් වගේ මට මතක විදිහට අඟල් එකමාරක විතර පොඩි එකමාර කොටුවක ෆොටෝ එකක් තිබ්බනම් ඇති ඔයාගේ වාහනේ ඔයාගේ බයික් එක ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න. ඉතින් අනිවාර්යෙන් බලන්න ට්‍රාන්ස්ෆර් ෆෝම් සෙට් එක ගන්නකොට අදාළ ෆෝම් සෙට් එකම ඒකේ තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න. සමහරක් අයට කොළ 4යි හම්බෙලා තියෙන්නේ 5යි හම්බෙලා තියෙන්නේ. ඉතින් කොළ ඔක්කොම තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා සයිට් වල. එහෙම නැත්නම් බුක් ෂොප් වල තියෙනවා. MP form 6 කියලා ගහපු ගමන් Google එකේ ඔයාට ෆෝම් සෙට් එකම print out එකක් ගන්න පුළුවන්. එයාට transform set එක හම්බුන්නේ නැහැ කියලා එයාගේ වාහනේ ගන්නකොට. ඉතින් transform set එක අනිවාර්යයෙන්ම ඕනේ.
ඔයා වාහනයක් ගන්නවා නම් ඔයා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්ෆෝම් සෙට් එක තියෙන්න ඕනේ. ඒකේ ඩෙන්ටි කාඩ් ඒ කියන්නේ ගන්න අයිතිකාරයාගේ ඒ කියන්නේ අපි හිතමු මම ගන්නවා. මම ඔයාගෙන් ගන්නවා නම් ඔයාගේ නමට නම් වාහනේ තියෙන්නේ. ඔයාගෙන් මම ට්‍රාන්ස්ෆෝම් සෙට් එකක් ගන්න ඕනේ. එතකොට ඔයා ඒ ට්‍රාන්ස්ෆෝම් සෙට් එකේ අස්සම් කරලා ID කාඩ් නම්බර් ටික දාලා තියෙන්න ඕනේ. දිනේ දාලා තියෙනවා නම් අලුත් ට්‍රාන්ස්ෆෝම් සෙට් එකක් ගන්න. මොකද දිනේ දාලා තිබුණොත් එදා ඉඳලා දවස් 14ක් ඇතුළත ඕගොල්ලන් අනිවාර්යෙන්ම ඔයාගේ ට්‍රාන්ස් එක දාගන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රාන්ස් එක ඒ කියන්නේ ඔයා බයිසිකල් එක ගන්නවා නම් දිනේ දාන්නේ නැතුව ගන්න. ඒ කියන්නේ විශ්වාසවන්ත නැති කෙනෙක්ගෙන් ගන්නවා නම් අයිතිකාරයා ඒකට දිනේ දාලා දුන්නාට ප්‍රශ්නයක් නැහැ. ඒ දිනේ දාලා දෙන දවසේ ඉඳලා දවස් 14ක් ඇතුළත ඔයාලට ට්‍රාන්ස් එක දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලන් වාහනයක් එහෙම නැත්නම් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ගත කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ බලන්න ට්‍රාන්ස්ෆෝම් සෙට් එකේ අයිතිකාරයා පළවෙනි අයිතිකාරයා එයාගේ ID කාඩ් නම්බර්ස් දාලා කොළ හතරෙම අස්සම් කරලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම ID කාඩ් කොපි එක ගන්න. මම උඩ කමෙන්ට් වලදී කිව්වා ID කාඩ් කොපිය අවශ්‍යද නැද්ද කියලා මම කියන්නම්. ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්ද බැයිද කියලා කියන්නම් කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම බයික් එකක් ගන්නවා නම් වාහනයක් ගන්නවා නම් ට්‍රාන්ස්ෆෝම් සෙට් එක අනිවාර්යෙන්ම ඕනේ. ඒක අස්සම් කරලා තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න. දිනේ දාලා තියෙනවද කියලා බලන්න. දිනේ වැදගත් නෑ. දිනේ ඔයාලට ට්‍රාන්ස්ෆර් කරගන්න යන දවසට RMB එක ගාවට ගිහලා දිනේ දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අනිවාර්යෙන්ම ට්‍රාන්ස්ෆෝම් සෙට් එක ඕනේ. බයිසිකලයක් ගන්නවා නම් වාහනයක් ගන්නවා නම් පොත තියෙන්න ඕනේ. ට්‍රාන්ස්ෆෝම් සෙට් එක තියෙන්න ඕනේ. අයිතිකාරයාගේ ID කාඩ් වල ෆොටෝකොපි තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ කමෙන්ට් වලට රිප්ලයි මම කීප එකටම අද රිප්ලයි දුන්නා. ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. කීයන්න සුබ දවසක්.